ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා බාගේස් බ්ලිස් ප්ලේස් මගේ YouTube channel එකට. අද ඔයාලත් එක්ක මම කතා කරන්නේ කොහොමද 2026 වර්ෂය සඳහා විෂන් බෝඩ් එකක් හදාගන්නේ කියලා. මේ වීඩියෝ එක බලන ඔයාලා සමහරක් දැනටමත් විෂන් බෝඩ් එක කියන එක ඔයාලගේ ජීවිතේ try කරලා තියෙන්න පුළුවන්. තවත් කෙනෙක් කවදාවත් විෂන් බෝඩ් එකක් හදලා නැති වෙන්න පුළුවන්. මමත් අවුරුදු 3ක විතර ඉඳලා තමයි විෂන් බෝඩ් එකක් try කරලා තියෙන්නේ. ඉතින් ඒකේ අත්දැකීම් වලින් මොනවද තව වැඩි දියුණු වෙන්න ඕනේ ඒවා වගේම තමයි මේක කොයිතරම් දුරට සාර්ථකයිද කියන එක ගැන ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඉතින් අපි 2026 විෂන් බෝඩ් එක හදන ගමන්ම මේ ගැන කතා කරමු. මොකක්ද මේ විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ? ඉතින් ගොඩක් කලින් නම් මේ දේවල් ගැන වැඩිපුර කතා වුණේ නැහැ. හැබැයි ළඟ ලොකු ප්‍රවණතාවයක් දකිනවා බොහෝ පිරිසක් මේ විෂන් බෝඩ්ස් ගැන ඊළඟ ජර්නලින් ගැන වගේ කතා කරනවා. ඒක හරියම වැදගත්. මොකද අපේ ජීවිතය ගලාගෙන යන්න මොනවා හරි බලාපොරොත්තු තියෙන්න ඕනි, අරමුණු තියෙන්න ඕනි. එතකොට තමයි අපිට ජීවිතයේ ඉදිරියට ගලාගෙන යන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ. යමක් කරන්න අවශ්‍ය මොරාල් එක ලැබෙන්නේ. ඉතින් විෂන් බෝඩ් එක කියලා කියන්නේ අපි අලුත් අවුරුද්දක් කියලා කියන්නේ අලුත් වෙන්න පුළුවන් තැනක් නේ. එතනදී මොනවද අපි මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන්නේ? පරණ අපේ මොනවා හරි තියෙන අඩුපාඩුකම් මග ඇරගෙන අලුත් දේවල් ජීවිතේට එකතු කරගෙන හිටපු තැනින් අඩියක් හරි ඉස්සරහට යන්නේ කොහොමද කියන එක ගැන හොඳ ප්ලෑන් එකක් ගහන්න හොඳම තැනක් නේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ. අන්න එතනදී අපි හදනවා මේ අවුරුද්දේ මම මොනවද අචීව් කරගන්න කැමති, මොනවද මගේ ගෝල්ස් ටාගට්ස් කියලා අපි පොඩි බෝඩ් එකක් හදනවා. ඉතින් අපි මොනවා හරි ඉමේජස් ටිකක් අරගෙන මේකට ඇඩ් කරනවා වෙනුවට අපි ආස කරන දේවල් අපිට පුළුවන් බෙදන්න ප්‍රධාන කොටස් 4කට. එතකොට අපිට කිසිම දෙයක් මග ඇරෙන්නේ නැති විදිහට අපේ ජීවිතේ හැම සයිඩ් එකක්ම ආවරණය වෙන විදිහට අපේ ගෝල්ස් ටාගට්ස් මේ අවුරුද්දට හදාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මම පළවෙනියට මේක බෙදනවා health, fitness and well-being කියලා. හිතන්න පුළුවන් ඇයි මේක මේ පළවෙනියට ගත්තේ කියලා. මං හිතන දෙයක් තමයි කෙනෙක් සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනි මොන ගෝල් එක වුණත් මොන ටාගට් එක වුණත් අචීව් කරන්න කියන එක. අපි කොච්චර බලාපොරොත්තු පොඩි වැදගෙන හිටියත් අවුරුද්ද ඇතුළත අපි ලෙඩ වුණොත් අපිට පුළුවන් කමක් නැහැ ඒ කිසි දෙයක් අචීව් කරන්න. ඒ නිසා මම පළවෙනියටම හිතුවා health, fitness, well-being කියන එක ගැන හිතලා මේකට මොනවද ඇඩ් කරන්න කියලා. එතනදී අපිට පුළුවන් මෙන්න මේ වගේ මම උදාහරණ විදියට ගත්තොත් ඔය වැඩි වතුර බොන්නේ නැති කෙනෙක් නම් දවසට ලීටර් 2ක් වතුර බොනවා කියලා. ඒ වගේම එක්සර්සයිසස් දවසට විනාඩි 20ක් පැය භාගයක් වගේ කරනවා කියලා. ඊළඟට අපිට පුළුවන් අපේ ෆිසිකල් විතරක් නෙවෙයි මෙන්ටල් වෙල්බීන් එක, ස්පිරිචුවල් වෙල්බීන් එක ගැනත් මෙතනදී හිතන්න. ඔයා අලුතෙන් යෝගා කරන්න පටන් ගන්නවා නම්, ඒ වගේම භාවනා කරන්න පටන් ගන්නවා නම්, දවසට යම්කිසි වෙලාවක් බණ අහන්න පටන් ගන්නවා නම්, ඔයාලගේ ආගම අනුව මොනවාම හරි දෙයක් කරන්න පටන් ගන්නවා නම්, ඒ වගේ දේවල් මේකට ඇඩ් කරලා අලුත් අවුරුද්ද ඉඳන් ඔයාලට පටන් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ අංශෙට අපිට අදාළව මොනවාද ගෝල්ස් ටාගට්ස් කියලා ඔයාලට වෙන් කරගන්න පුළුවන්. මම දෙවෙනියට ගත්ත අංශය තමයි ප්‍රොෆෙෂනල් ඇන්ඩ් එඩියුකේෂනල් සයිඩ් එක කියලා කියන්නේ. ඔයා හිතන්නකෝ ඉස්කෝලේ යන ළමයි කියලා ඔයා මේ සැරේ O levels කරනවා නම් A levels කරනවා නම් ඒ එක්සෑම් වලින් පාස් වෙන එක තමයි ඔයාලට තියෙන ප්‍රධානම ගෝල් එක වෙන්නේ. ඒ වගේම තමයි ඔයා යුනිවර්සිටි යන ළමෙක් නම් ඒ අවුරුද්දේ එක්සෑම් ටික කොහොමද කරගන්නේ? අසයින්මන්ට් වෙලාවට කරලා කොහොමද සබ්මිට් කරන්නේ? ඒ වගේම ෆයිනල් එක්සෑම් කරගන්නේ කොහොමද? ඒ වගේ දේවල්. ඊළඟට ප්‍රොෆෙෂනල් විදියට ගත්තාම මොකක් හරි රස්සාවක් කරනවා නම් ඒකේ තව එක්සෑම් කරලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ දේවල්, ප්‍රොමෝෂන්ස් බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ දේවල්, ඒ වගේ මොකක් හරි බිස්නස් එකක් ජනරකියාවක් කරනවා නම් ඒක තව දුරටත් එක්ස්පෑන්ඩ් කරන්න වාගේ අරමුණක් තියෙනවා නම් අලුත් අයිටම් එකක් එකතු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ඒ වගේ දේවල් ඕනිම විදිහකින් ඔයාලා දකින හීන ඔයාලට පුළුවන් මෙන්න මේ කොටසට අදාළව විෂන් බෝඩ් එකට ඇඩ් කරගන්න. ඊළඟ අංශය තමයි personal and relationship side එක කියලා කියන්නේ. ඒ කියන්නේ මම හිතනවා අපි කොච්චර විදිහකට සාර්ථක වුණත් මිනිස්සෙක් විදිහට educational side එකෙන්, professional side එකෙන්, ඊළඟට economical side එකෙන් අපි කොච්චර success වුණත් දවසකදී අපි නතර වෙලා අපිට මහන්සි වෙලා ප්‍රශ්නයක් වෙලා බැලුවම අපිට ඉතුරු වෙන එකම දේ පවුල විතරයි. අපි ළඟම ඉන්න සමීපතමියෝ විතරයි. ඒ නිසා කිසිම දවසක අනිත් දේවල් පස්සේ යන්න ගිහලා ඒ දේවල් මිස් කරගන්න එක කොහොමටවත් මං හිතන්නේ බුද්ධිමත් ක්‍රියාවක් කියලා. මොකද සමහර වෙලාවට අපි අන්තිමට දුවලා ඒ දේවල් අචීව් කරගෙන පස්සේ හැරිලා බලද්දී අපිට අපේ සමීපතමයන් හැමෝම අපි ළඟ නොහිටින්න ඉන්න පුළුවන්. ඒ ගත වෙච්ච ටයිම් එක ගැන අපිට ඊට පස්සේ දුක් වෙලා කිසිම වැඩක් නැහැ. ඒ නිසා ඔයාට පුළුවන් නම් ඔයාගේ විෂන් බෝඩ් එකේ කොටසක් ඔයාගේ පවුල ඒ වගේම ඔයාගේ ආදරණියන් වෙනුවෙන් වෙන් කරන්න ඒක ගොඩක් වටිනවා. සමහර වෙලාවට ඔයාට මේ අවුරුද්දේ ආගේ එන්ගේජ්මන්ට් එක ගන්න, වෙඩින් එක ගන්න, තව පවුලට සමාජිකයෙක් එකතු කරගන්න, ඒ වගේ හීන තියෙන්නත් පුළුවන්. ඉතින් පවුලත් එක්ක වැඩිපුර කාලයක් ගත කරන්න, පවුල වෙනුවෙන් මොනවා හරි කරන්න, ට්‍රිප් එකක් යන්න, එළියට යන්න, ඒ වගේ මොනවා හරි පවුල පැත්තෙන් වගේ රිලේෂන්ෂිප්ස් පැත්තෙන් තියෙනවා නම් ඒ වගේ දේවල් විෂන් බෝඩ් එකේ මේ සයිඩ් එකට ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලින් එළියට ගියාට පස්සේ තවත් ගොඩක් හීන ඔයාගේ
ගෝල්ස් අතර තියෙන්න පුළුවන්. ඉතින් අපි තවත් කොටස් වලට බෙදනවා වෙනුවට අද කියලා ඒකට අපි දාමු මේ ටික. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා වැඩි පොත් කියවන කෙනෙක් නෙමෙයි. මේ අවුරුද්දේ පොත් කියවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඔයා YouTube channel එකක් කරනවා. එතකොට ඒකේ ටිකක් වැඩිපුර contents දාන්න. සමහර වෙලාවට 10k 100k මේ වගේ දේවල් achieve කරගන්න. ඒ වගේ ඔයාගේ leisure time activities වෙනස් කරන්න, අලුතෙන් දේවල් add කරගන්න, ඒ වගේත් achievements ගන්න. ඒ වගේම ටිකක් වැඩිපුර එළියට ගිහිල්ලා කාලය ගත කරන්න, ට්‍රිප් එකක් යන්න, බීච් සයිඩ් එකකට යන්න, ඒ වගේ දේවල් ඔයාට ඔයාගේ ඊළඟට අලුතෙන් ෆෝන් එකක් ගන්න, අලුතෙන් ලැප්ටොප් එකක් ගන්න, මේ දේවල් උනත් ඔයාට මෙන්න මේ කියන කොටසට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් අපි හැමෝම එකිනෙකට වෙනස් නේ. එකිනෙකාගේ හීනත් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අන්න අර ප්‍රධාන කොටස් තුනට අමතරව ඔයා දකින ඕනිම හීනියක් මේ අවුරුද්ද තුළ achieve කරගන්න ඕනේ කියලා ඔයාට මේ කොටසට ඇතුළත් කරගන්න පුළුවන්. ඔයාලා මේවට කොහෙන්ද images හොයන්නේ කියන එක ගැන ගත්තොත් අපිට පුළුවන් ඒකට images ගන්න Pinterest එකෙන්. එතකොට මම සාමාන්‍යයෙන් විෂන් බෝඩ් එක හදනකොට එක එක අවුරුදු වලට තීම් කලර්ස් යොදා ගන්නවා. දැන් මට මතකයි මම පළවෙනියටම පර්පල් කලර් එකකින් හැදුවා. ඊට පස්සේ ගිය අවුරුද්දේ හැදුවා ඒක රෙඩ් කලර් එකේ. මේ අවුරුද්දේ මම yellow කලර් එක තමයි ගත්තේ. ඒ වගේ අර තීම් කලර් එකකට අදාළ images ගොඩාක් තියෙනවා Pinterest එකේ. හොයාගන්න ඔයා ටාස්ක් කරන විදිය ඔයාගේ vibe එකේ ෆොටෝස් ඔයාට එතනින් හොයාගෙන ඊට පස්සේ collage app එකකින් ඔයාට පුළුවන් collage එකක් හදා ගන්න. නැත්නම් මේ images වෙන වෙනම print කරලා ඒ කියන්නේ මේකේ soft copy එකක් තියාගන්නත් පුළුවන්, hard copy එකක් තියාගන්නත් පුළුවන්. ඉතින් hard copy එකක් හදනවා නම් වෙන වෙනම මේ ෆොටෝස් අපිට කලර් print කරලා ඊට පස්සේ කපලා වෙන වෙනම අලව ගන්න පුළුවන් බෝඩ් එකේ ලස්සනට. එහෙම නැත්නම් අපි soft copy එකක් හදනවා නම් collage app එකකින් වගේ අපිට පුළුවන් මේක හොඳට ලස්සනට අපිට අවශ්‍ය කරන විදිහට මේ images ටික දාලා අපේ vision board එක හදා ගන්න. ඉතින් ඊට පස්සේ print එකක් ගන්නත් පුළුවන් hard copy එකක් විදිහට. අපිට පුළුවන් මේක අපේ කාමරේ ගහලා තියාගන්න. එහෙම නැත්නම් අපිට නිතර දකින්න තැනක ගහලා තියාගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ notebook එකක journaling කරන පොතක වගේ මුල පිටුවක මේක ගහලා නිතරම අපිට ඒක පෙරලනකොට පේනවනේ. ඒ වගේ තියාගන්න. මොකද අපි සමහර වෙලාවට කට්ටිය කැමති නැහැ. බොහොම පිරිසක් මම ඇතුළුව අපේ goals ඒ වගේම targets අපි achieve කරන්න කලින් වෙන කෙනෙක් දකින්නවට. ඒවා ගොඩක්ම අපි achieve කරාට පස්සේ තව කෙනෙක්ට පෙන්නන එකේ තමයි දෙයක් තියෙන්නේ කියලා සමහර අය විශ්වාස කරනවා. ඉතින් ඔයාලා කැමති විදිහට ඔයාලට පුළුවන් තව මේක අපේ ෆෝන් එකේ wallpaper එකකට වගේ දාගන්න නිතර ෆෝන් එක නම් කොහොමද දකින්නවනේ නිතර දකින්න තැනකට දාගෙන ඒ වගේම තමයි හැම වෙලෙම හිතන්න මේ අවුරුද්ද තුල මම කොහොමද මේක achieve කරගන්නේ කියලා. නැතුව දැන් මේක බෝඩ් එකකට දාපු ගමන් අවුරුද්දක් ඇතුළත වෙන මිරකල් එකක් නෙවෙයි. මේක අනිවාර්යයෙන්ම අපි කොහොමද කරන්නේ කියන එක අපේ plans තුලින් අපේ කැපවීම තුලින් තමයි මේ ගමන යන්න ඕනේ. ඒ නිසා අපි එක්සෑම් එක පාස් වෙනවා කියලා හිතුවා නම් ඒකට මහන්සි වෙලා පාඩම් කරන්න. දවස ගානේ හොඳට වතුර බොනවා කියලා හිතුවා නම් ඔයා මොටිවේට් වෙන විදිහේ ප්ලෑන් එකක් හදාගෙන වතුර බොන්න පටන් ගන්න. ඒ කියන්නේ මෙන්න මේකට දාපු පමණින් ඉමේජ් එකක් අපිට අවුරුද්ද ඉවරනකොට ඊළඟ අවුරුද්ද දෙසැම්බර් ඉතුරු වෙනකොට ඒක මිරකල් එකක් වගේ වෙන්නේ නැහැ. අපි මේ දාගත්තේ අපි මේ ප්ලෑන් කරගත්තේ අපේ අවුරුද්ද මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා අපේ හිතේ තිබ්බ රූපේ. එතකොට මේ රූපය සාර්ථක කරගන්න නම් අපි කොහොම මහන්සි වෙන්න ඕනද කොහොම කැපවීමෙන් වැඩ කරන්න ඕනද අපේ ජීවිතේ මොන වෙනස්කම් ඇති කරගන්න ඕනද කියන එක තීරණය කරලා ඒකට මහන්සි වෙලා වැඩ කරොත් තමයි අවුරුද්දක් අවසානයේදී මේකෙන් ඔක්කොම නැතත් සමහර විට සමහර අවුරුදු වල ඔක්කොම achieve කරපු අවස්ථා තිබ්බා. එහෙම නැතත් බොහෝමයක් අපිට achieve කරගන්න පුළුවන් වෙන්නේ අපි plan එකකට අපි මහන්සි වෙලා වැඩ කරොත් විතරයි. ඉතින් ඒකත් මතක නොකර කියන්න අවශ්‍යයි. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට 2026 අවුරුද්දට මං හදපු විෂන් බෝඩ් එක. ඉතින් මේකේ තියෙන දේවල් මට අදාළ දේවල් නේ වගේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ජීවිතයට අදාළ දේවල් එකතු කරගෙන ලස්සන විෂන් බෝඩ් එකක් හදාගන්න වගේම 2026 අවුරුදු 2025ටත් වඩා උනන්දුවෙන් ලස්සන ගමනක් යන්න. ඉතින් ජීවිතේ කොච්චර ප්ලෑන් කරලා කොච්චර විදිහට සිද්ධ වුණත් සමහර දේවල් තියෙනවා ප්ලෑන් නොකරපු සහ අපි ජීවිතේ වෙයි කියලා බලාපොරොත්තු නොවිච්ච දේවලුත් මේ අවුරුද්දේ වුණා වගේම අපිට ලබන අවුරුද්ද වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වුණාට අපි ජීවිතේ ඉස්සරහට යනකොට මිනිස්සු විදිහට අවුරුද්දෙන් අවුරුද්දට අපි අද හිටපු තැනට වඩා අඩියක් හරි ඉස්සරහට යන්න වගේම අපේ ජීවිතේ ගලාගෙන යන බලාපොරොත්තුවක් අරමුණක් ඇති කරගන්න තමයි මේ විෂන් බෝඩ් එකක් හදන්නේ. එහෙනම් ඉතින් ඔයාලට ලැබෙන අවුරුද්ද සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මගේ වීඩියෝ එක අවසන් කරනවා. ඔබට සුබ දවසක්.